ෆොටෝ එකක් ගහපුවා මේකේ කකුල් දෙක තියෙන තැන ඔලු ගෙඩිය තියෙන්නේ නැහැ. ඇස් දෙක තියෙන තැන කට තියෙන්නේ නැහැ. පුද්ගලයාගේ අදාළ ඒවා තියෙන තැන් වලම තමයි ෆොටෝ එකෙත් අදාළ ඒවා තියෙන්නේ. දැන් තේරුණාද? දැන් මං කියනවා තුන්වෙනි පිටුවේ 28 වෙනි රූල බලන්නකෝ කියලා. ෆෝන් එක ගත්තා. කොලේ ගත්තා. තුන්වෙනි පිටුව තියෙන්නේ පස්වෙනි ෆොටෝ එකේ. පස්වෙනි ෆොටෝ එක ඕපන් කරපුවාම ඒ ෆොටෝ එකෙත් 28 වෙනි රූල 28 වෙනි රූලම නේද? වෙන එකක් වෙනවද බං? ඒක ගෙඩි පිටින් ෆොටෝ එකේ තියෙනකොට. දැන් අවබෝධ වුණාද විස්ථාපනයේ එලෙසම පිටපත් වෙනවා භෞතික මත ලිපිනයක් තාර්කික ලිපිනයක් වෙනකොට කියලා. තව ටිකක් තේරෙන භාෂාවෙන් කිව්වොත් දැන් උඹේ ෆොටෝ එකක් ගත්තොත් බං උඹේ ඔය S2 තියෙන තැනම නේද S2 තියෙන ෆොටෝ එකේ. S2කට පහලින් නහය කට ඔය විදිහටම නේද ෆොටෝ එකේ තියෙනවනේ. වෙනස් වෙන්න පුළුවන් ෆොටෝ එකේ. නල්ල තියෙන තැන වෙන අහවල් එක තියෙන පුළුවන්ද? බෑනේ. ආන්න දැන් තේරුණා නේද හරියටම? එතකොට ඒකේ තියෙන රාමු ගාන වැඩිනේ. රාමු ගාන වැඩි කියන්නේ නිකන් මේසේ ඩබල් සයිස් වුණා වගේ. ඊගාපාර ඒක මිල්ලද්දි මේ පේජ් 3 ලෝ වගේ. අපි ළඟ තියෙනවා දැන් මම අර පොත ගන්න ගියත් ඒක මේසේ තිබ්බොත් ඉක්මන්. බෑග් එකේ තිබ්බොත් හොයලා අරගන්න චුට්ටක් වෙලා යනවා. පළවෙනි අතය කොහොමද බෑග් එකෙන් අරගන්න එපාය? ඒ බෑග් එකකින් ගන්න ටිකත් ඉක්මනට ගත්ත හැකි හાર્ඩ් ඩිස්ක් එකකට SSD එකක් තියෙනවා. මේවා ඇඟට දැනෙන්න තේරෙන්න ඕන බං මේවා නිකන් කටපාඩම් කරන ඒවා නෙමෙයි ඈ. මං එනං OS පාඩමේ පේජින් ටික කරන්නම් චුට්ටක්. හරි. දැන් පරිගණකයක තියෙනවා අතත්ත්ව මතකයේ සහ භෞතික මතකයේ කියලා කොටස් දෙකක්. ෆිසිකල් මෙමරි සහ වර්චුවල් මෙමරි කියලා. හරිද? ඔය ෆිසිකල් මෙමරි එහෙම නැත්නම් භෞතික මතකය කියන්නේ අපේ පරිගණකයේ RAM එකට. පැහැදිලි? අපි RAM එකක් හයි කරලා දිනවනේ. ඔය RAM එකට තමයි භෞතික මතකය කියන්නේ. පරිගණකයක තියෙනවා virtual memory එක. ඒ වගේම පරිගණකයක තියෙනවා physical memory එක. මේ virtual memory එක සමාන size එකේ කොටස් වලට බෙදිලා තියෙනවා මේ. physical memory එකත් සමාන කොටස් වලට බෙදිලා තියෙනවා මේ. මෙන්න මේ කොටස් වලට කියනවා pages කියලා පිටු. මෙන්න මේ කොටස් වලට කියනවා frames කියලා රාමු. මේ page එකක size එක frame එකක size එකට සමානයි. page එකක size එක frame එකට සමානයි. ඒ නිසා මේ page එකක් කෙලින්ම copy වෙන්න පුළුවන් frame එකකට. පැහැදිලිද කියන දේ? දැන් හිතන්න මේක page බිඳුව කියලා. මේක page 1. මේක page 2. ඔහොම ගියාම මේක page අපි හිතමු 15 කියලා. එහෙනම් pages කීයක් තියෙනවද? 16ක් තියෙනවා. මේකත් අපි මේ විදිහට අංකණය කරගත්තොත් අපි ගාව 0 1 2 3 4 5 6 7 ඔන්න frame. මේ තියෙන frame number එක. දැන් CPU එකෙන් ඉල්ලනවා මට අහවල් page එක read කරන්න ඕන කියලා. ඉල්ලපු ගමන් ඉඩ තියෙන තැනක් බලලා ඒ page එක copy කරගන්නවා. හිතන්න page 0 එක ඔන්න 4ට copy වුණා. page 1 එක මෙතෙන්ට copy වුණා. page 3 මෙතන තියෙනවා. page 2 මෙතන තියෙනවා. page 4 මෙතන තියෙනවා. කොහොම හිතන්න ඉල්ලනකොට දැන් ඔයාලට මම කිව්වොත් අහවල් පොත ගන්න කියලා බෑග් එකෙන් අරන් මේසෙ උඩට ගන්නවා. මේසෙ හිතන්නකො භෞතික මතකය කියලා. බෑග් එක හිතන්නකො අතත්ත්ව මතකය කියලා. පොතක් ගන්න ඕන වෙනකොට මේකේ ඉඩ සීමිතයි. අරයා ගොඩක් ඉඩ දෙනවා. බෑග් එකේ තියෙන ඔක්කොම මේසෙ උඩ තියන් ඉන්න බෑ. දැන් අවශ්‍ය පොත ගන්නවා. දැන් ඉස්සෙල්ලා රොෂාන් සර් ක්වෙස්චන්ස් සාකච්ඡා කරන්න ඇති. ඒ පොත දැන් සමහරට බෑග් එකට දා ගන්නවා. දැන් වෙන කොලයක ලියනවා. මෙතන ඉඩ අපරාධී හින්දා. දැන් රොෂාන් සර් වෙලේ ටිකයි පටන් ගන්නකොට මේ මං ලියන නෝට් ටික ආපහු බෑග් එකට දාලා ඒක ගන්නවා. ওই වැඩේම තමයි වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? virtual memory එකෙන් භෞතික මතකයට පිටු කොපි වෙනවා. දැන් එහෙම කොපි වෙනකොට මේ පිටුවක් ගෙනල්ලා කොහෙද ගබඩා වෙන්නේ කියලා හොයාගන්න ක්‍රමයක් එපාය. අහවල් පිටුව අහවල් රාමුවට කොපි වුණා කියලා හොයාගන්න ක්‍රමයක් එපාය. ඒකට වගුවක් ගහ ගන්නවා. ආන්ගේ වගුවට කියනවා page table එක කියලා. මේ page table එකේ තොරතුරු ගොඩක් තියෙනවා. මම නිකන් සරලව පැහැදිලි කරොත් මේ page table එකේ රාමු අංකේ තියෙනවා. frame number එක. ඒ frame number එක පෙළගස්සලා තියෙන්නේ පිටු අංකයේ 90. පිටු අංකයේ අනුපිළිවෙලට තමයි මේ රාමු අංකය පෙළගස්සලා තියෙන්නේ. දැන් අපි බලමු බිඳුවෙනි පිටුව කොහෙටද පිටපත් කරේ? 4ට. ආයෙනම් බිඳුව තියෙන්නේ 4.
පළවෙනි පිටුව කොහෙද තියෙන්නේ? බිඳුවෙනි රාමුවේ. දෙවෙනි පිටුව කොහෙද තියෙන්නේ? පළවෙනි රාමුවේ. තුන්වෙනි පිටුව කොහෙද තියෙන්නේ? දෙවෙනි රාමුවේ. හතරවෙනි පිටුව කොහෙද තියෙන්නේ? තුන්වෙනි රාමුවේ. ඔන්න ඔය විදිහට තියෙනවා පිටු අංකයේ අනුපිළිවෙලින් රාමු අංකයේ ෆ්‍රේම් නම්බර් එක ගබඩා වෙලා page table එකේ. දැන් ආයෙත් CPU එකේ මොකක් හරි පිටුවක් ඉල්ලුවොත් හිතන්න 7 වෙනි පිටුව ඉල්ලුවා කියලා. ඒක මෙතෙන්ට ආවා කියන්නකෝ page 7. page 7 එක ඇවිල්ලා තියෙන්නේ 6 වෙනි රාමුවට. එහෙනම් මෙතන 6 කියලා වැටෙනවා. පැහැදිලිද page table එක? ඔය තමයි page table එක. එතකොට ඉල්ලන පිටු රාමු වල ගබඩා වෙනවා. ඒ රාමුවේ අංකය අනුපිළිවෙලින් page table එකේ ගබඩා වෙනවා. ඕක ඉතින් දිගින් දිගට සිද්ධ වෙනවා. ඔහොම යනකොට ඉතින් මේ රාමු ඔක්කොම පිරෙනවා. පිරුණාම ආයෙත් CPU එකෙන් පිටුවක් ඉල්ලපුවාම එකක් ගෙනල්ලා තියාගන්න ඉඩ නැහැ. දැන් ඔයාලගේ මේසේ තියෙන ඉඩ පිරීලා නම් පොත් ගොඩක් තියලා නම් තව පොතක් බෑග් එකෙන් ගන්න කියලා මං කිව්වොත් මොකද කරන්නේ? ඒ මේසේ උඩ තියෙන පොත් වලින් දැන් පාවිච්චි කරන්නේ නැති පොතක් තමයි බෑග් එකට දාන්නේ. මේ පාවිච්චි කරන පොත දැන් මේ ලියන පොත දාන්නේ නැහැ නේ බෑග් එකට. පාවිච්චි නොකරන පොත බෑග් එකට දානවා. අන්න ඒ වගේ CPU එක ට්‍රැක් කරන් ඉන්නේ නිතර ප්‍රවේශ කරපු නැති රාමු මොනවද කියලා. දැන් මේවා කොපි කළා වුණාට ඒගොල්ලෝ දැන් ප්‍රවේශ කරන්නේ නැහැ කියලා. ඇල්ගොරිතම් එකකුත් තියෙනවා. ඒකට page replacement algorithm කියලා ඒ level මට්ටමේ නැහැ. තෝරගන්නවා මෙයා දැන් තව දුරටත් ඕනේ නැහැ කියලා. එයා වයින් කරලා අලුත් පිටු එතෙන්ට ගේනවා. ඉල්ලන පිටු. ඔහොම CPU එක විසින් ඉල්ලන පිටු රාමු වලට පිටපත් වෙවි යනවා. රීප්ලේස් වෙවි යනවා. අදහස ආවද? හරි. දැන් RAM එක වැඩි නම් RAM එක ලොකුයි නම් හිතන්න 4GB කම්පියුටර් එක RAM එකක් තියෙනවා. ඒක 8GB කරා. එතකොට ඒකේ තියෙන රාමු ගාන වැඩිනේ. රාමු ගාන වැඩි නම් hard disk එකෙන් දැන් virtual memory එකේ තියෙන hard disk එකේ. එහෙම නැත්නම් අද කාලේ කම්පියුටර් එක නම් SSD එකේ. storage device එකේ. නේද? රාමු ගාන වැඩි කියන්නේ නිකන් මේසේ ඩබල් සයිස් වුණා වගේ. 4GB RAM එක 8GB වුණා කියන්නේ දැන් ඔයාගේ ඉස්සරහට තව මේසයක් ගෙනල්ලා මන් තියෙනවා. ඒතකොට ඔයාලට ওই වගේ දෙගුණයක් ඉඩ හම්බ වෙනවා. ඒතකොට නිතර බෑග් එකට අත දාලා පොත් උනේ වගේ එන්න ඕනද? නෑ, ගෙනාපු පොත තියාගන්න හොඳට ඉඩ තියෙනවා. RAM එකද fast, hard disk එකද fast? RAM එක fast. එහෙනම් CPU එකකින් ඉල්ලන පිටුව hard disk එකේ ගිහින් හොයන්නේ නැතුව RAM එකේ තියාගන්න පුළුවන් නම් ඉල්ලපු ගමන් ප්‍රවේශ කරන්න පුළුවන් නේද ඉක්මනට? නිතර බෑග් එකටත් දාලා පොත් ගන්න ඕනේ නැහැ. ලොකු මේසයක් තියෙනවා නම් අවශ්‍ය පොත් ඔක්කොම ටික අද දවසට මොන ටික ගෙනල්ලා මේසේ අත ළඟින් තියාගත්ත හැකි. ඉක්මනට ඇක්සස් කරන්න පුළුවන්. RAM එකේ කැපැසිටි වැඩි වෙනකොට කම්පියුටර් එකක් ස්පීඩ් වෙන්නේ ඔන්න ඔහොම. ඕන දේ ඉක්මනට ඇක්සස් කර හැකි. හැබැයි එහෙමයි කියලා RAM එක දැන් 8GB, 16GB, 32GB එහෙම ගොඩාක් වැඩි කළා කියලා එහෙම ඊට සමානුපාතිකව ස්පීඩ් වැඩි වෙන්නේ නැහැ. දැන් මේසේ ගොඩ ලොක් කරා කියලා එහෙම තියාගන්න තරම් ඕනේ නැහැ නේ අපිට. ඒ අනවශ්‍ය ඉඩ යම් ප්‍රමාණයකට අවශ්‍ය ප්‍රමාණයට RAM එක තියෙන්න ඕනේ. ඒතකොට නිතර hard disk එක හරි SSD එක හරි access කරන්න වෙන ප්‍රවණතාවය අඩු වෙනවා. ඔන්න ඔහොම තමයි hard disk එක RAM එකේ capacity වැඩි වෙද්දී speed වෙන්නේ. ඒතකොට කම්පියුටර් එකක hard disk එක අයින් කරලා ඒ වෙනුවට SSD එකක් ගහපුවම කම්පියුටර් එක හරි fast නේද? ඔය experience එක ඇති නේද? ඒ වෙන්නේ මොකද්ද? hard disk එක හරි slow mechanical device එකක්නේ hard disk එක. SSD එක full electronic device එකක්නේ. එතකොට මේ virtual memory එක තියෙන්නේ කොහෙද? SSD එකේ. CPU එකකින් ඉල්ලපු ගමන් ඉක්මනට RAM එකට ගන්න පුළුවන්. RAM එකේ නැත්තම් ඉක්මනට RAM එකට ගන්න පුළුවන්. hard disk එකේ නම් තියෙන්නේ සෑහෙන වෙලාවක් යන කොපි කරා. දැන් ඔය CPU එකෙන් යම් කිසි page එකක් ඉල්ලුවා කියන්නකො. දැන් මට page 3 ඕන. එයා දැනටමත් භෞතික මතක ඉන්නවනේ. ටක් ගාලා ඇක්සස් කර හැකියි. හිතන්න CPU එකෙන් ඉල්ලනවා මට page 6 ඕන කියලා. ඉල්ලුවොත් එයා භෞතික මතක ඉන්නවද දැන් මේ අඳපු රූපේ? නෑ. අන්න එහෙම ඉල්ලන පිටුව භෞතික මතකයේ තිබෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. නැත්තම් අන්න ඒ වගේ අවස්ථාවකට අපි කියනවා page fault එකක් කියලා. මොකද්ද? page fault එක. page fault එක ඇති වුණොත් මොකද කරන්නේ? ඒ page එක හොයාගෙන ගිහිල්ලා ඒ page එක access කරලා මෙතනින් අයින් කරන්න කෙනෙක් කොහේ හරි ඉඩ තියෙන තැනක් හොයාගෙන එතෙන්ට පිටපත් කරලා page table එකේ entry එක update කරගන්න ඕන. අහවල් පිටු අහවල් රාමුවට ගෙනාවා කියලා. ඒ වැඩේට චුටි වෙලාවක් යනවා. තිබ්බොත් මෙතන ඉක්මනට access කරහැයි.
දැන් ඔයගොල්ලෝ කම්පියුටර් එක ඔන් කළා PowerPoint වල ඩබල් ක්ලික් කරනවා. චුට්ටක් ඉතින් දඟලලා ඔන් වෙනවා. තප්පර 3ක් 4ක් ගියා කියන්නකො ඕපන් වෙන්න. ක්ලෝස් කරලා ආපහු ඩබල් ක්ලික් කරොත් ඉක්මනට ඕපන් වෙනව නේද? ඇයි ඒ PowerPoint app එකට අවශ්‍ය pages ටික දැන් RAM එකට ඇවිල්ලා තියෙන්නේ. ඊගාපාර ඒකම ඉල්ලද්දි මේ page 3 ඉල්ලෝ වගේ. අපි ළඟ තියෙනවා දැන් මම අර පොත ගන්න ගියත් ඒක මේසෙ තිබ්බොත් ඉක්මන්. බෑග් එකේ තිබ්බොත් ඉතින් හොයලා අරගන්න චුට්ටක් වෙලා යනවා. පළවෙනිය තමයි කොහොමද බෑග් එකෙන් අරගන්න එපාය. ඒ බෑග් එකකින් ගන්න ටිකත් ඉක්මනට ගත්ත හැකි hard disk එකකට SSD එකක් තියෙනකොට. මේවා ඇඟට දැනෙන්න තේරෙන්න ඕන බං මේවා නිකන් කටපාඩම් කරන ඒවා නෙමෙයි ඈ. මේවා නිකන් මේ ඇට මිදුළු වලට ඇඟට ලේ නහර වලට වදින්න ඕන සබ්ජෙක්ට් එක. ඇයි මෙහෙම වෙන්නේ කියලා. පේජින් කියන්නේ මේ අමාරු ගණන් ටිකක් හදලා අපේ අමාරු වැටෙන එකක් නෙමෙයි. concept ටික අලුවට යන්න ඕන. දැන් තේරෙනවද page replacement කියන එක? right. දැන් කොහොම හරි CPU එක විසින් ඉල්ලනවා නම් පිටුවක් එයාව frame එකකට ගේන්න ඕන. දැන් අපි බලමු page එකක් කොයි වගේද කියලා. හරිද? හිතන්න දැන් මං අඳිනවා අපි තාර්කික මතකයේ අඳින්නම්කෝ virtual memory එක. දැන් මේ පැහැදිලි කිරීමට මම virtual memory එක ඇඳත් තවුලක් නැහැ. physical memory එක ඇඳත් තවුලක් නැහැ. දෙකම එක වගේනේ. පිටුවේ size එක රාමුවක size එකට සමානයිනේ. page එකේ size එක frame එකේ size එකට සමානයිනේ. ඒතර මේ පැහැදිලි කිරීම physical memory එක අරන් කරත් virtual memory එක අරන් කරත් එකම දේ. පිටුව කියන නමට රාමුව කියවි. රාමුව කියන නමට පිටුව කියවි. ඊටු ටික එකම කතාවක්. හොඳට අහගන්න. දැන් පිටු හඳුනා ගන්න අපි දෙනවා කියලා හිතනද ඔන්න මං ගාව තියෙනවා මේ මෙමරි එකේ පිටු 4ක්. පිටු 4ක් මට තියෙනවා. පිටු 4ක් තියෙනවා. එහෙනම් මුලම පිටුව බිඳුව 1 2 3. හරිද? මේ පිටුවක් ලොකු කරලා මං අඳිනවා. දට සිහියෙන් අහගන්න. මේ පිටුවක් ලොකු කරලා මං අඳිනවා. මේ පිටුව ඇතුලේ බයිට් තියෙනවා. බයිට් එකක් කියන්නේ මොනවද? බිට් 8ක්. හිතන්න බයිට් තියෙනවා 64ක් කියලා. එක පිටුවක බයිට් කීයක් තියෙනවද? 64ක්. එහෙනම් මේක කීවෙනි බයිටේද? බිංදුවෙනි බයිටේ. පළවෙනි බයිටේ, දෙවෙනි බයිටේ, තුන්වෙනි බයිටේ. මේක 63 වෙනි බයිටේ. තේරුණාද කියන්න බෑ? තේරුණා. ඔන්න මම ඔය ඇන්දේ මොකද්ද? මගේ පරිගණකයේ මොකක්ද ඇන්දේ? තාර්කික මතකයේ. තාර්කික මතකයේ පිටු 4යි තියෙන්නේ. එක පිටුවක් බයිට් 64යි. හරි? දැන් මට මේ පරිගණකයේ හැම බයිට් එකකටම ලිපිනයක් දෙන්න ඕනේ. අපි ඒකට තමයි කියන්නේ බයිට් ඇඩ්‍රෙසබල් මෙමරි කියලා. බයිට් යොමුගත මතකය කියලා ප්‍රශ්න වල එහෙම අහලා තියෙ නේද? බයිට් ඇඩ්‍රෙසබල් මෙමරි. බයිට් යොමුගත මතකය. අහන් ඉන්නවනම් තේරෙනවා බං ඈ මම ඔබ බං කියලා කියනවා ගණන් ගන්න එපා නැචරල් උගන්නනකොට එහෙම තමයි. අනේ පුතේ අහගන්න මයි පුතේ කිව්වට ඔක සෙට් වෙන්නේ නැහැ නේ. එයාකට දැනෙන්නේ නිකන් නැචරල් උගන්නන්නත් දිනේ. උඹලට සබ්ජෙක්ට් එක නොතේරෙන්න ප්‍රධානම හේතුව මෙතන ඉන්න කිසි කෙනෙක් මෝඩයෝ නෙමෙයි. මේ ඔක්කොම O level හොඳට පාස් වෙලා ආපුවා මෙතන ඉන්න කිසි කෙනෙක් නෑ ඒකක් ගන්න බැරි ළමයි. ඒක මම 100% විශ්වාසයෙන් කියනවා. ඒ තුනක් ගන්න බැරි ළමයි මෙතන ඉන්න විදිහක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලා තින් වෙන වැරදි ටික. එකක් තමයි පන්ති එක සිහියෙන් ඉන්න බෑ. සිහියෙන් ඉන්නවනම් නිදිමත එන්නේ නෑ. ගුරුවරයා කියන වචනෙන් වචනෙට සිහිය තියාගෙන ඉස්සරහට යන්න ඕන ගොඩ වෙවි. මනෝ පාරවල් වලට යනවා. එතකොට ටිකක් පැහැදිලි කරලා ඉවරයි. ඊට පස්සේ බලන් ඉන්නකොට තේරෙන්නේ මේ ගුරුවරුන්ගේ වැරද්ද නෙමෙයි. පැහැදිලිද? දැන් ලංකාවේ ඉන්න ගුරුවරු ගත්තොත් බහුතරයක් මේ ටියුෂන් ශාස්ත්‍රයේ එක් එක්කෙනාගේ උගන්වන ශෛලිය වෙනස් වෙන්න පුළුවන්. දැනුම වෙනස් වෙන්න පුළුවන්. සුදුසුකම් මට්ටම් වල වෙනස් වෙන්න පුළුවන්. මම නම් ඉතින් බොහෝ විට ඔය දකින වීඩියෝ එකක් දැක්කොත් හැමෝම ඉතින් හොඳට උගන්වනවා. එහෙම ආර්යා හොඳයි මෙයා නරකයි කියන්න බෑ. දැන් ඔයගොල්ලෝ කාගේ හෝ ICT ගුරුවරයෙක් ඉගෙන ගන්න වෙතිනේ අපිට කවදාවත් කියන්න බෑ මේ ගුරුවරයා හොඳ නෑ කියලා. ඔය හැමෝම හොඳට උගන්වනවා. ඒ උගන්වන මට්ටම් වල වෙනස්කම් තියෙන්න පුළුවන් එකේ ගුරුවරයාගේ හැකියාවන් වල. නමුත් ඔය හැමෝම හොඳට උගන්වනවා. පාසල් ගුරුවරුත් හොඳට උගන්වනවා ගොඩක් අය. දෙයට උගන්වන්න පුළුවන් සබ්ජෙක්ට් එක පුළුවන් පාසල් ගුරුවරු ඉන්නවා ශාස්ත්‍රයේ. මම අඳුරණයි ඉන්න ඕන තරම්.
හොඳ ක්වොලිෆයිඩ් හොඳට උගන්වන්න පුළුවන් අය ඉන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ බහුතරයක් මම දැකලා තියෙන ළමයින්ගේ. එතෙන්ට දෙන වටිනාකම නැහැ. ඒ ඉන්න විනාඩි ටිකේ සිහිය තියන් ඉන්නේ නැහැ. ඒ වචනෙන් වචන ඉස්සරහට ගොඩ වී යන්නේ නැහැ. ටිකක් වෙලා යනවා භෞතික මතකේ රාජික තාර්කික මතකේ කිය ඔහම යනවා. ටිකක් ගිහිල්ලා යනවා වෙන මනෝපාරකට. වෙන චිත්‍රපටියක් පේන්න ගන්නවා. ඒකේ ටිකක් වෙලා රස විඳලා ඇවිල්ලා ආපහු බලනකොට සෑහෙන ගාණක් හදලා ඉවරයි. එහෙම වෙන්නේ නැද්ද? ආන්න සිහියෙන් ඉන්න සිහියෙන් හිටියොත් මේ ක්ලාස් එකේ මේ දොරෙන් යන්න එළියට ඔයාලා ඕන ගාණක් හදන්න පුළුවන් වෙලා ඒ සබ්ජෙක්ට් එකට දාලා. පැහැදිලි? සිහිය තමයි පළවෙනි එක. හැකියාවල් මෙතන කවුරුත් එහෙම දක්ෂයෝ අදක්ෂයෝ කියලා කතන්දරයක් නැහැ. මෙතන ඉන්න ඔක්කොම දක්ෂයි. එහෙම අදක්ෂයෝ කියලා જાතියක් මේක ඇතුලේ නැහැ. වැඩ ටික කරන්න සිහියෙන්. ඕන් අහගන්න. දැන් මං කිව්වා දැන් සිහියෙන් අහගන්න. අපේ තාර්කික මතකයේ පිටු කීයක් තියෙනවද? 4යි. තාර්කික මතකයේ එක පිටුවක බයිට් කීයක් තියෙනවද? 64යි. එතකොට මේ වගේ බයිට් 64 ගානේ තියෙන පිටු 4ක් තියෙනවා අපිට. හැම බයිට් එකකටම ලිපිනයක් දෙන්න ඕන. දැන් හිතන්නකෝ මේ ශාලාවට අංකයක් තියෙනවා කියලා. ඔන්න දැන් ශාලාවේ අංකේ B3. දැන් මම දෙනවා මේකේ ඉන්න ළමයින්ට අතන ළමයාට 0 1 2 3 4 5 ඔහොම අංක දෙනවා. හිතන්නකෝ ළමයි 512ක් ඉන්නවා කියලා. එහෙනම් බිඳුවේ පටන් ගත්තාම එහා කොනේම කෙනා 511. දැන් මේ හැම ළමයෙකුටම මම මේ මුළු ආයතනය ඇතුළේ මේ ළමයා හඳුනගන්න මේ වෙලාවේ ලිපිනයක් දෙනවා. B3 1 B3 බිඳුව B3 1 B3 2 B3 25 කිව්වොත් B3 කියන ශාලාවේ 25 වෙනියා. තේරුණාද දන්නේ? ඒ වගේ මේක ශාලාව කියලා හිතන්නකෝ. බිඳුව 1 2 3 මේක ඇතුළේ තියෙන බයිට් එකක් අර ළමයෙක් කියලා හිතන්නකෝ. එහෙනම් මට මේ RAM එක ඇතුලේ මේ virtual memory එක ඇතුලේ බයිට් එකක් අනන්‍යව හඳුනා ගන්න. මෙන්න මේ පිටු අංකයයි මේකට මොකක්ද කියන්නේ? පිටු අංකය. මෙන්න මේ පිටු අංකයයි ඒ පිටුව ඇතුලේ තියෙන මේ බයිට් එකක් හඳුනා ගන්න දුන්න අංකය දෙක පාවිච්චි කරන්න පුළුවන් නේද? බිඳුවෙනි පිටුවේ 7 වෙනි බයිට් එක කිව්වොත් පුළුවන් නේද? අන්න. එහෙනම් බයිට් එකකට ලිපිනයක් දෙන්න එහෙනම් අපිට කෑලි දෙකක් තියෙනවා. මොනවාද? පිටු අංකයයි මෙන්න මේ බයිට් එකේ අංකයයි. මේ බයිට් එකේ අංකයට තමයි කියන්නේ offset. එහෙම නැත්නම් displacement කියලා. විස්ථාපනය අනුලම්බය කියලා කියන්නේ. දැන් තේරෙනවද විස්ථාපනය කියන එක? හොඳට තේරුණාද? දැන් හරි ලේසි. දැන් CPU එක කියනවා මට ප්‍රවේශ කරන්න ඕන 3 වෙනි පිටුවේ 28 වෙනි බයිට් එක කියලා. මේ මොකද්ද මේ? පිටු අංකේ. මේ මොකද්ද මේ? විස්ථාපනය. එතකොට OS එකටයි කියන්නේ මට 3 වෙනි පිටුවේ 28 වෙනි බයිට් එක හොයාගන්න ඕන කියලා. කියපු ගමන් 3 වෙනි පිටුව හොයාගෙන යනවා. ගිහලා මේ 3 වෙනි පිටුවම කෙලින්ම පිටපත් කරගන්නවා ෆිසිකල් මෙමරි එකට. හරියට අහගන්න සුපිරියට ඔලුවට වදිනවා ෂුවර් මට මේ පුරුදු වෙන්න උගන්නනව නෙමෙයිනේ බා. ඒ ගැන විශ්වාසයෙන් ඉන්න. ඔයාලගේ වයසට වඩා මම උගන්ලා තියෙනවනේ. මේ මොකද්ද මේ? ෆිසිකල් මෙමරි එක. ෆිසිකල් මෙමරි එක. දැන් ඔන්න 3 වෙනි පිටුවනේ ඉල්ලුවේ CPU එකෙන් මට ඕන කියලා 28 වෙනි බයිට් එක නේද? ෆිසිකල් මෙමරි එකේ තියෙනවා රාමු. මොකක් හරි ඉඩ තියෙන රාමුවකට ගේනවා page 3. ඕන් ගෙනාවා. ඉඩ තියෙන තැනක් හොයාගෙන OS එක තමයි තීරණය කළේ කොහෙටද පිටපත් කරන්න කියලා. ඔන්න ගෙනාවා. දැන් 3 වෙනි පිටුව ගෙඩිය පිටින් කොපි කරලා ගෙනාවා 5 වෙනි රාමුවට. දැන් මට කියන්න RAM එක ඇතුලේ අර කියන දත්තේ හොයාගන්න නම් 5 වෙනි පිටුව බැලුවා නම් 5 වෙනි රාමුව බැලුවා නම් හරි නේද? ෆ්‍රේම් නම්බර් එක 28 වෙනි බයිට් එකනේ ඕන කියන්නේ. 28 වෙනි බයිට් එකනේ ඕන කියන්නේ ප්‍රවේශ කරන්න. මේ 5 වෙනි රාමුව ඇතුළෙත් මේ 28 වෙනි බයිට් එකම නේද එහෙනම් ප්‍රවේශ කරන්න වෙන්නේ. ගොඩ අයට තේරිලා නැහැ. සමහරවිට ගුරුවරුන්ටත් තේරිලා නැහැ මේ ඇයි මේ විස්ථාපනය එහෙමම කියන්නේ කියලා. මේ අහගන්න. මං කියනවා ඔය පොතක් තියෙනවා කියලා හිතන්න. ඒ පොතේ තියෙනවා පිටු 4ක්. ඔයාලා ඒකේ විස්තර ලියලා තියෙනවා. එක පිටුවක තියෙනවා රූල් 64ක්.
මං කියනවා පොතේ පිටු වලට අංක දාන්න කියලා. 0 1 2 3 කියලා පොතේ පිටු වලට අංක දැම්මා. දෙවට අහගන්න කතාව. ඊට පස්සේ ඒකේ නෝට් එක ලිව්වා. මොනවා හරි ලිව්වා. ලියලා දැන් තියෙනවා හැම රූලකටම රූල් කීයක් තියෙනවද 64ක් තියෙනවා. හැම රූලකටවත් නම්බරයක් දාලා තියෙනවා. 0 1 2 3 63 දක්වා. එහෙම නේද? හැම රූලකටම නම්බරයක් දාලා තියෙනවා. දැන් රූලක් බයිට් එකක් කියලා හිතන්නකෝ එන. හරිද? දැන් පොතේ ඕනම රූලකට මට ඇඩ්‍රස් එකක් කියන්න පුළුවන් නේද? ඔව්. මං කියනවා පුතේ බලන්න 3 වෙනි පිටුවේ 28 වෙනි රූල කියලා. 3 වෙනි පිටුවේ 28 වෙනි රූල කියලා. ඔයා මොකද කරන්නේ? පොත පෙරළුවා 3 වෙනි පිටුවේ 28 වෙනි රූල බලනවා. දැන් කියපු ගමන් ඕන රූලක් බැලියගේ නේද? අහවල් පිටුවේ අහවල් රූල. පුළුවන් නේද? පුළුවන්. අන්න ඒක තමයි තාර්කික ලිපිනේ. දැන් යන්නේනකොට පොත ගෙනියන්න කම්මැලි. මං කියනවා ඔය පොතේ පිටු 4 ෆොටෝ 4ක් ගහගන්නකෝ කියලා. ෆොටෝ 4ක් ගහගන්නවා. ඒ ෆොටෝ 4ට අංක 4ක් දාගන්නවා. දැන් 3 වෙනි පිටුව කියන ෆොටෝ එක 3 වෙනි පිටුවට දාලා ෆොටෝ එකේ අංකේ 5. ෆොටෝ එකේ ෆයිල් නේම් එක 5. ඒක තමයි රාමු අංකය. දැන් මං කියන ඔයාට කියනවා පොඩි කොලයක ලියා ගන්න පුතේ පිටු අංකයයි ෆොටෝ එකේ අංකයයි. පිටු අංකයයි ෆොටෝ එකේ අංකය. ඒක තමයි පේජ් ටේබල් එක. කොලයක දැන් ලියන් ඉන්නවා. දැන් පොත ළඟ නැහැ. දැන් මං කියනවා 3 වෙනි පිටුවේ 28 වෙනි රූල බලන්නකෝ කියලා. ෆෝන් එක ගත්තා, කොලේ ගත්තා. 3 වෙනි පිටුව තියෙන්නේ 5 වෙනි ෆොටෝ එකේ. 5 වෙනි ෆොටෝ එක ඕපන් කරපුවාම ඒ ෆොටෝ එකෙත් 28 වෙනි රූල 28 වෙනි රූලම නේද? වෙන එකක් වෙනවද බං? ඒක ගෙඩි පිටින් ෆොටෝ එකේ තියෙනකොට. දැන් අවබෝධ වුණාද විස්ථාපනයේ එලෙසම පිටපත් වෙනවා භෞතික මත ලිපිනයක් තාර්කික ලිපිනයක් වෙනකොට කියලා. තව ටිකක් තේරෙන භාෂාවෙන් කිව්වොත් දැන් ඔබේ ෆොටෝ එකක් ගත්තොත් බං උඹේ ඔය S2 තියෙන තැනම නේද S2 තියෙන ෆොටෝ එකේ. S2කට පහලින් නහය කට ওই විදිහටම නේද ෆොටෝ එකේ තියෙනවනේ. වෙනස් වෙන්න පුළුවන් ෆොටෝ එකේ. නල්ල තියෙන තැන වෙන අහවල් එක තියෙන පුළුවන්ද? බෑනේ. ආන්න දැන් තේරුණා නේද හරියටම? තේරුණානේ? හරි. භෞතික මත තාර්කික මතකයේ පිටුවක් භෞතික මතකයට පිටපත් වුණා කියන්නේ පිටුවේ යම් කිසි බයිටයක් වේද ඒ බයිටේ අර රාමුවෙත් එතනම තමයි තියෙන්නේ. ෆොටෝ එකක් ගහපුවා මේකේ කකුල් දෙක තියෙන තැන ඔලු ගෙඩිය තියෙන්නේ නැහැ. ඇස් දෙක තියෙන තැන කට තියෙන්නේ නැහැ. පුද්ගලයාගේ අදාළෙව්ව තියෙන තැන් වලම තමයි ෆොටෝ එකෙත් අදාළෙව්ව තියෙන්නේ. දැන් තේරුණාද? එතකොට තාර්කික ලිපිනයක් දීලා ඒකට අදාළ භෞතික ලිපිනේ හොයන්න කිව්වොත් පිටු අංකයේ වෙනුවට පිටුවගුව ඇතුළට ගිහිල්ලා රාමු අංකේ හොයා ගන්නවා. ඒ රාමු අංකයේ පිටු අංකයේ වෙනුවට දා ගන්නවා. 3 වෙනි පිටුවට 5 වෙනි රාමුව. හරි. විස්ථාපනයෙන් කියවෙන්නේ ඒ රාමුවේ කොතනද කියලා. ඉතින් රාමුවේ කොතනද? පිටුවේ කොතනද? රාමුවේ එතනම තමයි. ඕක හරියට තේරිලා තිබ්බ ඇතුළු සම්බන්ධ බලන්න මේ දක්වා. යම් පිරිසකට හොඳට තේරිලා තියෙනවා. ගොඩක් අයට අවබෝධ වෙලා තිබිලා නැහැ. සුපිරි. දැන් තේරුණාද එතකොට? භෞතික ලිපිනයකින් තාර්කික ලිපිනයකින් භෞතික ලිපිනය ගන්න එක තමයි මැපින් කියලා කියන්නේ. එතකොට අපි කරන්නේ මොකද්ද? පිටුවගුව දිහා බලලා අදාළ රාමු අංකය අරන් ඒ වෙනුවට මොකද්ද කරේ? ඒ වෙනුවට රාමු අංකේ දැම්මා. විස්ථාපනයේ හැම පිටපත් කරා. ඉතින් මෙහෙමයි. මේවා මේ පැහැදිලි කරාට ඔයගොල්ලන්ට ලස්සනට තේරෙන්න ඩෙසිමල් වලින් මේ හැම එකක්ම ඇත්තටම තියෙන්නේ කොහමද? බයිනරි වලින්. ඒ නිසා දැන් පිටු 4ක් තියෙනවනේ. එහෙනම් මේ පිටු 4 මේ පිටු අංක ටික බයිනරි වලින් ලිව්වොත් මට කියන්න කොහොමද එන්නේ කියලා? 4 කියන්නේ දෙකේ දෙවෙනි බලයනේ. එහෙනම් අපි බිට් වලින් ලියනවා නම් මේවා මේක 00 කියලා ලියන්න ඕන බයිනරි වලින්. මේක 01 මේක 10 මේක 11. එහෙනම් පිටු 4ක් තියෙනවා නම් පිටු අංකයට බිට් කීයක් පාවිච්චි කරනවද? 2ක්. පිටු 8ක් තිබ්බනම් පිටු අංකයට බිට් කීයක් පාවිච්චි කරනවද? 3ක්. පිටු 16ක් තිබ්බනම් බිට් 4ක්. එහෙනම් පිටු ගාන දෙකේ බලයක් විදිහට ලියලා පිටු අංකයට දෙන බිට් ගාන තීරණය කර හැකියි. ඉතින් පිටු වගේමනේ රාමු භෞතික මතකයේ ගැන කතා කරොත් රාමු 8ක් තියෙනවා කිව්වොත් රාමු අංකයට බිට් 3යි. රාමු 16ක් තියෙනවා කිව්වොත් රාමු අංකයට බිට්
4යි. රාමු 512ක් තියෙනවා කිව්වොත් 512 කියන්නේ දෙකේ 9 වෙනි බලය. ඒ කියන්නේ රාමු අංකයට බිට් 9යි. හරි සරලයි. තේරුණාද? විස්ථාපනය කියන කෑල්ල ගැන හිතන්නකෝ. විස්ථාපනය කියන කොටස. විස්ථාපනය සඳහා බිට් කීයක් තියෙනවද? දැන් මෙතන විස්ථාපනයට දැන් අපි 64ක් ගත්තා. එහෙනම් මට කියන්න 64 කියන්නේ දෙකේ කීවෙනි බලයේද? 6. එහෙනම් විස්ථාපනය සඳහා බිට් 6ක් පාවිච්චි කරන්න ඕන. ඔන්න එහෙනම් බිඳුව කියන එක අපි බිඳුව 6කින් තමයි ලියන්නේ. 1 කියන එක පළවෙනි බයිටේ 0.0.0.1. 2 කියන්නේ එතකොට 0.0.0.0.10. ඔහොමම ගියාම 63 කියන්නේ එකේව 6ක්. ඉතින් පිටුවක විශාලත්වය බයිට් 64යි කිව්වොත් විස්ථාපනයේට බිට් 6යි. බයිට් 128යි කිව්වොත් බයිට් 128යි කිව්වොත් 7යි. බයිට් 512යි කිව්වොත් කීයද? 9යි. හරි ලේසි. පැහැදිලිද? එහෙනම් ගොඩාක් ගණන් වල අහලා තියෙනවා. page size එක 4 කිලෝබයිට්ස්ලු. page size එක හරි frame size එක හරි. මොකක් දුන්නත් එකමනේ. හරි. page size එක 4 කිලෝබයිට් නම් විස්ථාපනයේට බිට් කීයද? ඉස්සල්ලාම බයිට් ගාන හොයන්න. 4 ගුණ කිරීම 1024යි බයිට්ස්. දෙකේ දෙවෙනි බලය ගුණ කිරීම දෙකේ 10 වෙනි බලයක් බයිට්ස්. ඒ කියන්නේ දෙකේ 12 වෙනි බලයක් බයිට්ස්. එහෙනම් මට කියන්න විස්ථාපනය කියන කෑල්ලට බිට් කීයක් ඕනද එහෙනම්? 12ක් ඕනේ. දැන් බැලිද පිටුවේ සයිස් එක දුන්නොත් විස්ථාපනයට දෙන බිට් ගාන හොයන්න. ඒක කිලෝබයිට් මෙගාබයිට් මොකෙන් දුන්නත් බයිට් ගාන හොයන්න ඕන. බයිට් ගාන දෙකේ බලයක් කරන්න ඕන. ඒ බලය තමයි විස්ථාපනයේ ලිපිනේ විස්ථාපනය කියන කෑල්ලට අදාළ බිට් ගාන. තාර්කික ලිපිනයක තියෙනවා පිටු අංකයයි විස්ථාපනයයි. භෞතික ලිපිනයක තියෙනවා රාමු අංකයයි විස්ථාපනයයි. විස්ථාපනය හොයනවා නම් හැම වෙලේම විස්ථාපනයට ඕන බිට් ගාන හොයනවා නම් මොකද්ද? පිටුවේ හරි රාමුවේ හරි සයිස් එකේ බයිට් වලින් ලිව්වා දෙකේ බලයක් බවට පත් කරා. ඒ බලයට තියෙන සංඛ්‍යාව තමයි බිට් ගාන විස්ථාපනයේට. පිටු අංකයට හරි රාමු අංකයට හරි ඕන බිට් ගාන කොහොමද තීරණය කරන්නේ? පිටු ගාන දෙකේ බලයක් විදිහට ලිව්වා. පිටු ගාන දෙකේ බලයක් විදිහට ලිව්වා. ඒ බලය තමයි පිටු අංකයට දෙන බිට් ගාන. රාමු ගාන දෙකේ බලයක් විදිහට ලිව්වා. ඒ බලය තමයි බිට් ගාන. ඒතර මෙහෙම දුන්නොත් බැරි වෙලාවත් ගාන මේ විදිහට ගානක් දෙනවා. මේ බලන්න. මේම තියෙනවා පිටු අංකයයි විස්ථාපනයයි. මේ පැත්තට 18ක් තියෙනවා බිට්ස්. මේ පැත්තට 5ක් තියෙනවා බිට්ස් කියලා හිතන්න. කොහොම තොරතුරක් දීලා අපෙන් අහනවා මේ මෙමරි එකේ පිටු කීයක් තියෙනවද කියලා. පිටු ගාන කීයද? දෙකේ පස්වෙනි බලය. ඒ කියන්නේ කීයද? 32යි. පිටුවක සයිස් එක කීයද කියලා අහනවා. page size එක. කොහොමද හදන්නේ? දෙකේ 18ක් මොනවද? bytes. දැන් ඔක අපි කිලෝබයිට් කර හැකි. දෙකේ 18ක් bytes. byte කීයක්ද කිලෝබයිට් එකකට? 1024ක්. කියන්නේ 1024ෙන් බෙදන්න ඕන නේද? 1024 කියන්නේ දෙකේ 10 වෙනි බලය නේද? එහෙනම් මේක දෙකේ 10 වෙනි බලයෙන් බෙදුවොත් කිලෝබයිට්ස් එනවා නේද? 18න් 10ක් අඩු වුණාම 8යි. දෙකේ 8යි කිලෝ බයිට්ස්. ඒ කියන්නේ 256යි කිලෝ බයිට්ස්. එහෙනම් ඕන් ඔය මෙමරි එක මං ඇන්දොත් අද නෝට් ලියලා ඉන්න වෙලාවක් නැති හින්දා ඔලුවට දාගන්න හැමදේම. හරිද? නෝට් ලියාගෙන මේක උගන්වන්න ගන්න බෑනේ. මේ අපි මේ අවුරුද්දයක් තිස්සේ උගන්වන එකෙන් චුට්ටි කෑල්ලක් නෙමෙයි කරලා යන්නේ. පැහැදිලිද? එතකොට අහගන්න මේ විදිහට ලිපිනේ දැන් මෙමරි එක දුන්නොත් ලිපිනේ ගැන කතා කරන්න බැරිද? පුළුවන්. ලිපිනේ දුන්නොත් මෙමරි එක ගැන කතා කරන්න බැරිද? පුළුවන්. දැන් ඔන්න ඔය තොරතුර දුන්නා. ඔය තොරතුර දුන්නොත් මේ තොරතුර දුන්නොත් මෙමරි එක අඳින්න කිව්වොත් ඔන්න මං අඳිනවා මෙමරි එක. පිටු කීයද? 32යි. 32යි නම් මේක බිඳුවෙනි පිටුව
පළවෙනි පිටුව, දෙවෙනි පිටුව, තුන්වෙනි පිටුව, මේක එහෙනම් 31 වෙනි පිටුව. මේක පිටුවක සයිස් එක අපි දැන් හෙව්වා කීයද? 256ක් කිලෝබයිට්ස්. දැන් ඔයාලගෙන් ඇහුවොත් මේ virtual memory එකේ සයිස් එක කීයද කියලා. මේ අතත්තේ මතකයේ සයිස් එක කීයද කියලා. කීයද? පිටු 31යි 32යි එක පිටුවක් 256ක් කිලෝබයිට්ස්. මේ තමයි virtual memory size එක. දෙකේ පස්වෙනි බලය ගුණ කිරීම දෙකේ 8 වෙනි බලයක් කිලෝබයිට්ස්. 8යි 5යි එකතු කරපුවාම දෙකේ 13 වෙනි බලයක් කිලෝබයිට්ස්. දැන් මේ දෙකේ 13 බෙදන්න පුළුවන් නේද දෙකේ 10න් මෙගාබයිට්ස් කරන්න? 1024 කියන්නේ දෙකේ 10නේ. එහෙනම් මට ලියුව හැකි දෙකේ 3යි මෙගාබයිට්ස් කියලා. ඒ කියන්නේ 8යි මෙගාබයිට්ස්. ඔන්න මුළු මෙමරි සයිස් එක. 256යි කිලෝබයිට් සයිස් එකේ පිටු 32ක් තියෙනවා. දැන් මම තව චූටි විද්‍යාවක් පෙන්නන්නම් මේක අහගන්න. දැන් මේ මුළු මෙමරි එකේ හොඳට අහගන්න. 8යි මෙගාබයිට්ස්. මෙගාබයිට් කීයද 8යි? මොකද්ද? ෆුල් සයිස් එක. මේකේ බයිට් කීයක් තියෙනවද? බයිට් ගාන. නිකන් බයිට්ස් ගාන හෙව්වොත් 8 ගුණ කිරීම 1024ක් කිලෝබයිට්ස්. ආයෙත් 1024ක් බයිට්ස්. ඔන්න බයිට් ගාන. මම නිකන් හැදුවා. දෙකේ 3 වෙනි බලය ගුණ කිරීම දෙකේ 10 වෙනි බලය ගුණ කිරීම දෙකේ 10ක් බයිට්ස්. ඒ කියන්නේ දෙකේ 23ක් බයිට්ස්. ඔන්න මුළු ධාරිතාවය මම බයිට්ස් වලින් ලිව්වා. දැන් බලන්න විස්ථාපනයේ බිට් කීයද? 18යි. පිටු අංකයේ බිට් කීයද? 5යි. මුළු බිට් ගාන කීයද? 23ක්. එහෙනම් මුළු මතකයේ ධාරිතාවය ඕනනම් එක සැරේ ලියන්නත් පුළුවන් දෙකේ 23ක් බයිට්ස් කියලා. එහෙමත් හැදිය හැකියි. පිටුවේ සයිස් එක පිටු ගානෙන් ගුණ කරලත් හැදිය හැකියි. අවබෝධයක් ආවද? උගන්නපු ටික සැටිස්ද? තේරුණාද හරියටම? පේජින් ටිකත් ඕකේ. හරි.